පැදුර 2026 කොළඹ කැම්පස් එකේ අපේ පළවෙනිම ඉවෙන්ට් එක තමයි පැදුර කියලා කියන්නේ. මුලින්ම ওই විදිහට සෙකන්ඩ් ඉයර් බැච් එකේ අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි එනවුස් කරලා ඉවෙන්ට් එක පටන් ගත්තා. මගේ ජීවිතයේ පළවෙනිම අත්දැකීම තමයි මේ වගේ ඉවෙන්ට් එකකට සම්බන්ධ වෙන. මුලින්ම අපේ බැච් එකේ අපේ යාළුවෝ පූජනයටම තිබ්බා. ඒක පුදුම තරම් ලස්සනයි. ඒකෙන් තමයි ඉවෙන්ට් එක පටන් ගත්තේ. හරිම ලස්සනට එයාලා ඒක කරා. එතනින් එහාට තිබ්බ හැම අයිටම් එකක්ම පුදුම තරම් ලස්සනයි. ඉතින් ওই විදිහට තමයි පටන් ගත්තේ යාළුවා පූජනයටමෙන්. එදා අපිට ලෙක්චර්ස් ඉවරුනේ හවස 6ට විතර. හවස 6ට තමයි පැදුර ප්‍රෝග්‍රෑම් එකත් පටන් ගත්තේ. කැම්පස් එකේ ඉන්න අය නම් දන්නවා අපේ කැම්පස් එකේ තියෙනවා ස්ටඩි ඒරියාස්. ඉතින් ඒකේ මුල් ස්ටඩි ඒරියාස් දෙකක් තමයි ග්‍රීන් ඒරියා එකයි යෙලෝ ඒරියා එකයි කියන්නේ. ඉතින් මේ වගේ ඉවෙන්ට්ස් වලට ගොඩාක් තියෙන්නේ ඉවෙන්ට්ස් වැඩ ගොඩාක් තියෙන්නේ අපේ යෙලෝ ඒරියා එකේ. ඉතින් එදා පැදුර ඉවෙන්ට් එක තිබ්බෙත් යෙලෝ ඒරියා එකේම තමයි. එදා මම වාඩි වෙලා හිටියෙත් මැද හරියට වගේ වෙන්න ඒ තරම් ලොකු ඔඩියන්ස් එකක් හිටියා. අපේ ෆස්ට් ඉයර් ආර්ට් එකේ බැච් එකේ විතරක් ඉන්නවා ළමයි 800කට වඩා. එතකොට ඔතන හිටිය අපේ සීනියර් බැච් එකේ අයියලා අක්කලා. එතකොට ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඒකත් එක්ක අපි මැද හරිය වගේ තමා ඉඳගෙන හිටියේ. හැබැයි පුදුම තරම් ලස්සනයි හැම අයිටම් එකක්ම. අපේ සීනියර් බැච් එකේ අයියලා අක්කලා ගැන කතා කරොත් එයාලා ලොකු චියර් එකක් තමයි ඔඩියන්ස් එකේ ඉඳන් දෙන්නේ. ඒ වගේම ඉවෙන්ට් එක පටන් ගන්න කලින් ඉඳන්ම ඒක ඕගනයිස් කරද්දිත් එයාලගේ ලොකු සපෝට් එකක් හම්බුණා. ඉතින් මෙතන සින්දු කියන්නේත් අපේ සීනියර් බැච් එකේ අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි. ඉතින් පැදුර ප්‍රෝග්‍රෑම් එකේ පර්ෆෝම් කරන්නේ ෆස්ට් ඉයර්ස්ලා විතරක් නෙවෙයි සීනියර් බැච් වල අයියලා අක්කලාත් පර්ෆෝම් කරා. එයාලා සින්දු කිව්වා නටුවා පුදුම තරම් ලස්සනයි. ඒක වෙනම ආලෝකයක් පැදුර ප්‍රෝග්‍රෑම් එකට හම්බුණා එයාලගෙන්. එයාලා ලොකු සපෝට් එකක් දුන්නා. ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ජූනියර් බැච් එකකට සීනියර් බැච් එකකින් ප්‍රශ්න එන්න පුළුවන් කියන එක. හැබැයි අපේ කැම්පස් එක අපි එක කියන්න ආඩම්බර වෙන්න ඕනේ. අපේ කැම්පස් එකේ සීනියර් බැච් එකේ අයියලා අක්කලා ලොකු සපෝට් එකක් තමයි අපිට දෙන්නේ හැම වෙලාවෙම. ඉතින් එයාලගෙන් මේ අපේ පළවෙනි වැඩේටත් ලොකු සපෝට් එකක් හම්බුණා. කියන්න ඕන දෙයක් තමයි කැම්පස් එකට එන්න කලින් මටත් අහන්න ලැබිච්ච දෙයක් තමයි කැම්පස් එන අවුරුදු 4-5 ඇතුළත කාලය අපරාධ කියන එක. අපේ ජීවිතය අපිට ජොබ් එකක් කරලා ස්ටේබල් වෙන්න පුළුවන් අපරාධේ කැම්පස් යනවා කියන එක. හැබැයි මම දකින දෙයක් තමයි මේ කැම්පස් ජීවිතේ මේ අවුරුදු 4 අපි විඳින්න ඕන දෙයක් කියන එක. පුදුම තරම් ලස්සනයි මේ අත්දැකීම්. මොකද මේ හැමදේම අපිට නිකන් ලැබෙන දේවල්. ඉතින් ඒ දේවල් පුදුම තරම් ලස්සනයි සහ ඒවා අපි විඳින්න ඕන දේවල් කියලා මම විශ්වාස කරනවා. ඉතින් පැදුර ඉවෙන්ට් එක තිබ්බ දවසත් මට ඒ වගේ හරිම ලස්සන දවසක්. මොකද මගේ පළවෙනි අත්දැකීම අනිත් ෆස්ට් ඉයර්ස්ලා වගේම. ඉතින් ගොඩාක් සතුටු හිතෙන දවසක් තමයි එදා අපි රෑ 11ක් පහු වෙලා වගේ ගෙවල් වලට එද්දී පුදුම තරම් ලස්සනට කාලය යනවා දැනුනේවත් නැහැ. ඒ තරම් ලස්සනට සතුටින් ගෙවිච්ච දවසක් තමයි පැදුර ප්‍රෝග්‍රෑම් එක.